හාතාවාරිය ගැන කතා කරොත් හාතාවාරිය ගැන ගොඩක් දෙනෙක් දන්නේ හාතාවාරිය කොළ ගැන විතරයි. විශේෂයෙන්ම කොළ තමයි අපි කැඳට පාවිච්චි කරන්නේ. නමුත් අපි ගත්තොත් හාතාවාරිය අලවල තියෙන විශේෂ ඖෂධීය ගුණයන්. මේක ස්ත්‍රී ප්‍රජනක පද්ධතියේ ඇතිවන රෝග සඳහා ඉතාම හොඳ ඖෂධයක්. විශේෂයෙන්ම මව්කිරි දෙන කාන්තාවන් සඳහා ඉතා ගුණදායක ඖෂධයක්. මේක කාන්තාවන්ට විතරක් නෙවෙයි පුරුෂයින්ගේ ඇතිවෙන විශේෂයෙන්ම වන්ධ්‍යතාවය සඳහා ඒක නැති කර ගැනීම සඳහා අපිට ඉතා පාවිච්චි කරන්න පුළුවන් ඉතා හොඳ ඖෂධයක්. ඒ වගේම සමහරක් අවස්ථාවන්වලදී පුරුෂයින්ගේ ශුක්‍රාණු ප්‍රමාණය අඩුවීම නිසා වන්ධ්‍යතාවයේ විශේෂම පුරුෂයින්ගේ මානසික ආතති වගේ තත්ත්ව ඇති වෙන්න පුළුවන්. අන්න ඒ තත්ත්වයන් නැති කර ගැනීම සඳහා අපිට හාතාවාරිය අල විවිධාකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. කැඳක් විදියට එහෙමත් නැත්නම් අපි මේක වියලා ගත්ත කුඩක් හැටියට එහෙම නැත්නම් ඖෂධීය පානයක් ලෙසට අපිට පාවිච්චි කරන්න පුළුවන්. මේක අපි නිතර පාවිච්චි කළ යුතු ඖෂධයක් හැටියට ආයුර්වේදයේ දක්වලා තියෙනවා.